සුබ දවසක් වේවා කියලා සියලු දෙනාටම ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් විශිෂ්ටත්වය සහ විශ්වාසය හොඳම විදේශ රැකියා සම්මානය ට්‍රාන්ස්කර්ස් අපි දිගින් දිගටම කරගෙන ආපු හරි පාරෙන් රට යන්න තවත් අලුත් වැඩසටහනක් සමගින් තමයි අපි ඔබ එක්ක එකතු වෙලා යන්නේ. හරි පාරෙන් රට යන්න වයස 21ත් 55ත් අතර කාන්තා ඔබට හොඳම අවස්ථාව. ට්‍රාන්ස් ගල්ෆ් කුරුණෑගල. උසාවිය ඉදිරිපිට දුවර පාර කුරුණෑගල 076 10 10 100. ඉතින් දීර්ඝ කාලයකට පස්සේ තමයි අපිට වීඩියෝ එකක් දාන්න අවස්ථාව ලැබුණේ. දැනට වසර 2කට ආසන්න කාලයක් තිස්සේ වගේ ඉන්න අපි හරි පාරෙන් රට යන වැඩසටහනත් එක්ක මේ විදේශ රැකියා ශ්‍රේෂ්ඨය සම්බන්ධව විශේෂයෙන් ගෘහස්ත රැකියා සම්බන්ධව අපි විවිධ ශ්‍රේෂ්ඨයන් සහ පැතිකඩ ආවරණය වෙන විදිහට විවිධ මාතෘකා රැසක් ඔස්සේ ඔබත් එක්ක අපේ දැනුම සහ අත්දැකීම් බෙදාගෙන මේ වැඩසටහන කරගෙන ආවා. ඉතින් අපිට හොඳ ප්‍රතිචාර ඔබ සියලු දෙනාගෙම ලැබිලා තිබුණා. මෙන්න මේ දේවල් කතා කරන්න මේ දේවල් අපිට වැදගත් කියන එක. ඉතින් ඒ සම්බන්ධව ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි අපිත් එක්ක ආදරයෙන් බැඳලා හිටියට මේ වසර දෙක පුරාවට. ඉතින් අදත් අපි හරි පාරෙන් රට යන වැඩසටහනේ විදේශගත වෙන්න බලාපොරොත්තු ඉන්න ඔබට වැදගත් වෙන කාරණාවක් ගැන තමයි කතා කරන්නට ආවේ. ඉතින් සුපුරුදු ලෙන්ගතකමින් අපි අදත් පටන් ගමු අපේ හරි පාරෙන් රට යන්න අලුත් වැඩසටහන. ඉතින් අද මම කතා කරන්නට හිතුවේ ඔබ කුමන රැකියාවකට විදේශගත වෙන්න බලාපොරොත්තු ඉන්න කෙනෙක් වුණත් ඔබට අනිවාර්යයෙන්ම වැදගත් වෙන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය සම්බන්ධව. ඉතින් අපි හැමෝම මේ දන්න විදිහට මේක කියන්නේ බියුරෝ කරනවා කියලා. ශ්‍රී ලංකා Bureau of Foreign Employment. එහෙම නැත්නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගැනීම තමයි අපි මේ බියුරෝ කරනවා කියන එක මගින් අදහස් කරන්නේ. ඉතින් විදේශගත වෙන්න ඉන්න ඔබත් විදේශගත වුණ කෙනෙක් වුණා ඔබට හුරු ඇති මේ වචනය අහලා. මොකද විදේශගත වීමේදී විදේශ රැකියාවක් සඳහා විදේශගත වීමේදී අනිවාර්ය අවශ්‍යතාවක් තමයි කාර්යාංශ ලියාපදිංචිය ලබා ගන්න එක. ඔබ විදේශ රැකියාවක් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත් වීමේදී පිටත් වීමට පෙර අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ එම රැකියාව ලියාපදිංචි කරගෙන ඔබ විදේශ රැකියාවකට යන එම විදේශ ගමන ලියාපදිංචි කරගත යුතුයි. ඉතින් එතනදී අපි බලමු මොකටද අපිට කාර්යාංශ ලියාපදිංචියක් අවශ්‍ය වෙන්නේ කියන එක. ඔබ විදේශ රැකියාවක් සඳහා මෙරටින් පිටත් වීම රජයේ ලේඛනගත වන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය හරහා. විදේශ රැකියා අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය තාන්ත්‍රික වළංගුභාවයෙන් මේකට ලැබෙන්නේ විදේශ ගමට ලැබෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා. එතනදී ඔබට ලියාපදිංචි ශ්‍රමිකයෙක් විදිහට විදේශගත වීමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ඔබට ලැබෙන රක්ෂණ ආවරණයක්. ඔබ විදේශයකදී රැකියාව නියුක්ත වෙලා ඉන්නකොට සේවා ස්ථානයේදී ඔබට කිසියම් ආපදාවක් අනතුරක් වෙනත් යම්කිසි ජීවිත හානියක් ඒ වගේ යම්කිසි ආපදාවකදී කරදරයකදී ඔබට රක්ෂණ ආවරණයක් ලබා ගන්නට පුළුවන් ඔබට සහ ඔබගේ පවුලේ යැපෙන්නාට. ඊළඟ කාරණාව තමයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ඔබගේ රැකියාව ලබා දෙන රැකියා ඒජන්සිය. නැත්නම් විදේශ රැකියා නියෝජිත ආයතනය නියාමනය කරන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශය. ඔබ යම්කිසි රැකියාවක් සඳහා යම්කිසි නියෝජිත ආයතනයක් කරා ඒජන්සි ආයතනයක් කරා විදේශගත වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ ඒජන්සි ආයතනය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නියෝජිත ආයතනයක්ද කියන එක සොයා බැලීම ඔබගේ වගකීමක්. මොකද ඒ විදේශ ගමනට අදාළ රැකියාවට අදාළ නීති රීති රෙගුලාසි නියමිත ප්‍රමිතීන් නියාමනය කිරීම විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් තමයි කරන්නේ. ඒ නිසා ඒක හරිම වැදගත්. ඔබගේ ආයතනය ඔබගේ ඒජන්සි ආයතනය බියුරෝ එකේ රෙජිස්ටර් වුණු ඒජන්සි ආයතනයක්ද කියන එක හොයලා බලන එක. දැන් උදාහරණයක් විතර අපේ ට්‍රාන්ස් ගල්ෆ් අපි කුරුණෑගල ආයතනය බලපත්‍රාංක 1790 යටතේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලියාපදිංචි ආයතනයක්. ඉතින් මේ වගේ ඔබත් විදේශගත වෙන ආයතනය ගැන ඔබ හොයලා බලන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ආයතනයක්ද කියන එක. ඔබගේ ආයතනය ඔබගේ ඒජන්සි ආයතනය වාර්ෂිකව විදේශ සේවා කාර්යාංශයේ ලියාපදිංචි අලුත් කර තිබිය යුතුයි. මොකද එක්වරක් බලපත්‍රයක් ලබා ගත්තට පස්සේ හැම අවුරුද්දකටම සැරයක් වාර්ෂිකව මේ බලපත්‍රය අපි අලුත් කරගත යුතුයි. එහෙම නැත්නම් මේ බලපත්‍රය අත්හිටවනවා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින්. ඒ නිසා ඔබ බලන්න බලපත්‍රලාභී ආයතනයක් වුණත් මේක වාර්ෂිකව මේකේ බලපත්‍රය අලුත් කරගත්ත ආයතනයක්ද කියන එක ඒකත් ඔබ හොයලා බලන්න ඕනේ. ඔබගේ වගකීමක් ඔබගේ රැකියාව සුරක්ෂිත නැති දේශගත වීමේදී. හරි පාරෙන් රට යන්න වයස 21ත් 55ත් අතර කාන්තා ඔබට හොඳම අවස්ථාව. ට්‍රාන්ස් ගල්ෆ් කුරුණෑගල. උසාවිය ඉදිරිපිට දුවර පාර කුරුණෑගල 076 10 10 100. එමෙන්න තව ඔබට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලැබෙන සේවාවක් තමයි ඔබ විදේශගත වුණාට පස්සේ
ඒ ඔබ විදේශගත වෙන රටට අදාළව තියෙන තානාපති කාර්යාලයේ තියෙනවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කවුන්ටර් එකක්. ඒතකොට එතනදි කරන්නේ ඔබගේ රැකියාවට අදාළ සුබ සාධන කටයුතු සහ ඒ විදේශ රටකදී ඔබට සිදුවන හදිසි අනතුරක් ආපදාවකදී ඒ විදේශ සේවා නියුක්ති කාර්යාංශ කවුළුව හරහා ඔබට තානාපති කාර්යාලය සම්බන්ධ කරන රාජ්‍ය තාන්ත්‍රික සහයෝගය ලබා ගන්නට පුළුවන් ඔබගේ විදේශ සේවා ස්ථානයේ දී ඇතිවෙන යම්කිසි ගැටලු කරදර එහෙම නැත්නම් රටකදී දැන් උදාහරණයක් විදිහට අපි දැක්ක පහුගිය වකවානුවේදී ලෙබනන් රටේ යුද්ධමය වාතාවරණයක් ඇති වුණා. ඒතකොට ලෙබනන් රටේ විදේශ රැකියාව සඳහා විදේශගත වුණ ශ්‍රමිකයන්ට ලෙබනන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා තිබුණු විදේශ සේවා නියුක්ති කාර්යාංශ කවුළුවෙන් මේ කවුන්ටර් එකෙන් තමයි ඒ අදාළ ඒකකයෙන් තමයි අවශ්‍ය කටයුතු රැකියාගත කරපු අය ලංකාවට රැගෙන එන එක ඒ කටයුතු සියල්ලම සිදු කරන නිසා අපේ සාමාන්‍ය ශ්‍රමිකයන් සේවය කරන රටවල් රාශියක් වෙන ඒ හැම රටකම ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුබද්ධව විදේශ සේවා නියුක්ති කාර්යාංශ ඒකකයක් පිහිටවලා තියෙනවා. ඒ රටේදී සිදුවන රැකියා ස්ථානවල ඒ ගැටලු විසඳීම සහ සහයෝගය ලබා ගැනීම සඳහා. ඉතින් ඒකත් ඔබට ලැබෙන තවත් සේවාවක්. අනෙක් කාරණාව තමයි ඔබට ලැබෙන රැකියා අවස්ථාව සුරක්ෂිත එකක්ද කියන එක තහවුරු කරගන්නට පුළුවන්. මොකද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගන්නට හැකි විදේශ රැකියාවක් කියන්නේ ඔවුන් හැම විට මේ නියෝජිත ආයතනයට එවන වීසා බලපත්‍ර රැකියා ගිවිසුම මේ සියල්ල නිසි විදිහට තියෙනවා නම් පමණයි ලියාපදිංචි සිදු කරන්නේ. ඒ නිසා ඔබගේ ලියාපදිංචිය සිදු වෙනවා කියන එක හරි විදිහට ඔබගේ රැකියාවට ඔබ හරි විදිහට යනවද කියන එක සත්‍ය රැකියාවක්ද කියන එක තහවුරු වීමකුත් අපිට කාර්යාංශ ලියාපදිංචිය හරහා ඔබට දැනුවත් වෙන්නට පුළුවන්. මොකද අපි දන්නවා මේ ශාස්ත්‍රයේ විවිධ Java ආරම්භකරුවන්, MES Java ආරම්භකරුවන්, වංචනිකයන් ඉන්නවා. ඉතින් ඒ නිසා ඔබගේ කාර්යාංශ ලියාපදිංචිය ලැබිලා තියෙනවා නම් ඔබට ඔබ හරි සත්‍ය රැකියාවකට හරි රැකියා ගිවිසුමකින් තමයි විදේශගත වෙන්නේ. නිසා ඒක තහවුරුවකුත් ලබා ගන්නට පුළුවන් එක අතිරේක වාසියක් මේ කාර්යාංශ ලියාපදිංචිය හරහා. ඒ වගේම තමයි අපිට පුළුවන් මේ දැන් විධිමත් ආකාරයකට විදේශයට සංක්‍රමණය වීදී අපි අනුගමනය කළ යුතු කාර්යයන් තමයි ඔබ අනිවාර්යයෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාංශ ලියාපදිංචිය සිදු කරනවාද කියන එක ඔබගේ ඒජන්සි ආයතනය මගින් විමසලා බලන්න. මොකද ඒ අවශ්‍ය රැකියා ගිවිසුම සහ රැකියා වීසා බලපත්‍ර වලට පමණයි කාර්යාංශ ලියාපදිංචිය අපට ලැබෙන්නේ. මොකද ඔබ වෙනත් සංචාරක වීසා හෝ විසිට් වීසා බලපත්‍ර වලින් විදේශයකට ගියාට ඔබට රැකියා කිරීමේ අවසරයක් ලැබෙන්නේ නැහැ. නියමිත නිශ්චිත නිසි ආකාරයෙන් ලැබෙන රැකියා වීසා බලපත්‍රයකට අපි කියන ජොබ් වීසා එකක් එහෙම නැත්නම් එම්ප්ලොයිමන්ට් වීසා එකක් කියලා. මේ එම්ප්ලොයිමන්ට් වීසා බලපත්‍රයකට පමණයි අපිට කාර්යාංශ ලියාපදිංචිය ලැබෙන්නේ. ඒ නිසා ඒ කාරණාවත් ඔබට තහවුරු කර ගන්න පුළුවන් මේ කාර්යාංශ ලියාපදිංචිය හරහා මේක නිවැරදි ආකාරයේ ජොබ් වීසා එකකට යන රැකියාවක්ද කියන එක. ඊළඟට අපිට ලැබෙන තවත් සේවාවක් තමයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් විදේශගත රැකියාවකට පෙර පුහුණුව. පෙර විගමනික පුහුණුව කියලා අපි කියනවා. ඔබ යන යම්කිසි රැකියාවකට අදාළ පුහුණුවක් ශ්‍රී ලංකාව තුළදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ලබා දෙනවා. ඔබට ඍජුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු අංශය පුහුණුවන් ස්ථානය හා සම්බන්ධව මේ පුහුණුව ලබා ගන්නටත් පුළුවන්. එහෙම නැත්නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමත පුහුණු මධ්‍යස්ථාන තියෙනවා. උදාහරණයක් විදිහට අපගේ ට්‍රාන්ස්කාල්ප් විදේශ රැකියා පුහුණු මධ්‍යස්ථානයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කරන පුහුණු මධ්‍යස්ථානයක්. අපි ගෘහස්ත ගෘහපාලන පුහුණුව තමයි ලබා දෙන්නේ අපේ ආයතනයේදී. ඉතින් ඒ වගේ අවස්ථාවකදී ඒ සියලුම කටයුතු අධීක්ෂණය කරන්නේ නිසි ප්‍රමිතිය පුහුණුවට අදාළ ඉන්ස්ට්‍රක්ටර්ස්ලා එහෙම නැත්නම් පුහුණුවට අදාළ උපදේශකින් ලබා දෙන්නේ ඒ සියලුම කටයුතු නිසි ආකාරව සිදු වෙනවද කියන එක පුහුණුව සිදු කරන පුහුණු මධ්‍යස්ථානයේ ඒගොල්ලෝ ඇවිත් බලලා ඒ අධීක්ෂණ කටයුතු සිදු කරන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශ පුහුණු අංශය මගින් තමයි සිදු කරන්නේ. ඉතින් ඒ සේවාවත් අපිට ලබා ගන්නට පුළුවන්. ඊට අමතරව රැකියා ආශ්‍රිත ගැටලු දැන් ඔබ විදේශගත වුණාට පස්සේ ඔබගේ රැකියාවට අදාළ යම්කිසි ගැටලුවක් ඇති වෙලා තියෙනවා නම් ඔබට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සම්බන්ධ කරගෙන ඒ ගැටලුවට අදාළ නියුක්ති කාර්යාංශයේ සහාය සහ ඔබගේ රැකියා නියෝජිත ආයතනයේ සහාය ලබා ගන්නට පුළුවන් කාර්යාංශය හරහා. මොකද සමහර අවස්ථා තියෙනවා නියෝජිත ආයතනයෙන් ඔබට සහායක් ලබා දෙන්නේ නැති අවස්ථාවකදී ඔබට පුළුවන් කාර්යාංශයට පැමිණිල්ලක් යොමු කරලා අදාළ ගැටලුව නියෝජිත ආයතනය හරහා විසඳ ගන්නට අතරමැදිකරුවෙක් වශයෙන් පාර්ශවකරුවෙක් වශයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සම්බන්ධ වෙලා ඒ අදාළ ගැටලුව ඔබට විසඳලා දෙනවා. ඉතින් ඒකත් ඔබට ලැබෙන තව සේවාවක්. ඊට අමතරව සුබ සාධන කටයුතු රාශියක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිදු කරනවා විදේශගත ශ්‍රමිකයන් සඳහා. විශේෂයෙන් රාජ්‍ය හා වෙනත් මූල්‍ය ආයතන මගින් ස්වයං රැකියා සඳහා ණය ලබා දීම, ඒ කියන්නේ විගමන ඔබ විදේශ රැකියාව නිමවලා ලංකාවට ආවට පස්සේ ඔබට ව්‍යාපාර ස්වයං රැකියාව පටන් ගන්නට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය මූල්‍ය සහාය ලබා දෙනවා බැංකු සම්බන්ධ කරගෙන. ඊට අමතරව
විදේශීය අමාත්‍යාංශය මගින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්ව සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත් දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබා දීම සිදු කරනවා. ඒ වගේම විදේශ රැකියාවදී ඔබට සිදුවන හානියකදී ජීවිත හානියකදී හෝ වෙනත් අනතුරකදී ඒ සඳහා ඔබට හෝ ඔබගේ යැපෙන්නන්ට හානිපූර්ණ වන්දි ලබා ගන්නටත් විනිස සේවා කාර්යාංශ රක්ෂණය හරහා ඔබට පුළුවන්. ඉතින් මේ ආකාරයෙන් විදේශ සේවා නියුක්ති ආරක්ෂණය කියලා කියන්නේ ඇත්තටම අපේ රටේ විදේශ සේවාව විදේශ රැකියා නිසි දිශානතියකට යොමු කරන නිසි ප්‍රමිතියකින් යුතුව තබා ගන්න රාජ්‍ය ආයතනයක්. ඉතින් අපි වගේ ඒජන්සි ආයතනවලට බොහොම සහයෝගයක් දෙන හොඳ රාජ්‍ය ආයතනයක් අතරම ඉතින් ඒ නිසා මේ ශේෂ්ත්‍රය නියාමනය කරලා මේ ශේෂ්ත්‍රය හොඳ ප්‍රමිතියක් ඇති කරන්නට ඇත්තටම ගොඩක් වෙහෙසන ආයතනයක් තමයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය. ඉතින් ඒ නිසා අපි ඔබව දැනුවත් කරේ අනිවාර්යයෙන්ම ඔබ විදේශගත වීමට පෙර ඔබගේ විදේශ රැකියා ලියාපදිංචිය ඔබට තහවුරු කර ගන්නට පුළුවන්. විශේෂයෙන් ඔබ ගුවන් තොටුපළෙන් නික්මෙන්නට පෙර අපේ ශ්‍රී ලංකා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ වෙනම කුටියක් වෙන් කරලා තියෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශ account එකක් තියෙනවා. එතනදී ඔබට අනිවාර්යෙන් ඔබගේ ගුවන් යානයට යන්නට පෙර එතන චෙකින් එකට යන්නට පෙර ඔබට ඔබගේ කාර්යාංශ ලියාපදිංචිය තහවුරු කිරීමක් එතනදී සිදු කරනවා. එතන මොන හරි ගැටලුවක් වෙනවා ඔබට එතනින් විමසලා දැනගන්නට පුළුවන්. ඒ නිසා ඔබ කොයි වෙලාවකත් මේක විදේශ සේවා දැන් සමහර ආයතන කියන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අවශ්‍ය ලියාපදිංචිය අවශ්‍ය නැහැ වගේ සමහර අවස්ථාවලදී ඔබට ඇහිලා ඇති. නමුත් අනිවාර්යයෙන්ම ඔබගේ රැකියාවේ සුරක්ෂිතභාවය තහවුරු කරන රජයේ තියෙන එකම ආයතනය තමයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය. ඉතින් ඒ නිසා ඔබගේ විදේශ ගමනට ආරක්ෂාවක් වගකීමක් ලබා ගන්නට අනිවාර්යයෙන්ම ඔබ විදේශගත වීමට පෙර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ලියාපදිංචිය ඔබ ලබා ගන්නට ඒක ඔබේ වගකීමක්. එහෙම ලියාපදිංචිය නොලැබෙනවා නම් ඔබේ ඒජන්සි ආයතනයක ඔබට විමසීමක් කරන්න පුළුවන්. මොකද ඒක නීතිමය තත්ත්වයක්. ඒක විදේශ සේවා නියුක්ති කාර්යාංශ ලියාපදිංචි ලබා නොගෙන විදේශ රැකියාවට රටින් පිටවීම තහනම්. ඒ නිසා ඒක ඔබ දැනුවත් විය යුතුයි ඔය සම්බන්ධව. ඉතින් ඒ නිසා තමයි අද අපි හරි පාරේ යනට යන වැඩසටහනත් එක්ක මේ සම්බන්ධව ඔබත් එක්ක කතා කරන්න හිතුවේ. ඉතින් ඔබට මේ සම්බන්ධව අපිට ගැටලුවක් තියෙනවා නම් අපේ තිරයේ දිස්සන දුරකථන අංක වලට අමතලා එහෙම නැත්නම් අපේ YouTube වීඩියෝ එක එහෙම නැත්නම් අපේ සමාජ මාධ්‍ය පෝස්ට් එකකට වීඩියෝ එකට කමෙන්ට් එකක් තබලා ඔබට පුළුවන් යම්කිසි වැඩිදුර විස්තර දැනගන්නට අවශ්‍ය නම් අපේ අංක වලට අමතන්න. ඉතින් අපි ඕන වෙලාවක ඔබට සහාය ලබා දෙන්න සූදානම් වෙනවා. ඉතින් තවත් දවසක තවත් හරි පාරේ රට යන වැඩසටහනක් එක්ක අපි හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම සුබ දවසක්. හරි පාරෙන් රට යන්න වයස 21ත් 55ත් අතර කාන්තා ඔබට හොඳම අවස්ථාව. ට්‍රාන්ස් ගල්ෆ් කුරුණෑගල. උසාවිය ඉදිරිපිට දුවර පාර කුරුණෑගල 076 10 10 100.